ඉස්කෝලෙන් කියන දේවල් කරන්න බෑ අම්මේ. ඒ කිව්වේ? අර ප්‍රොජෙක්ට් කියයි මේ ප්‍රොජෙක්ට් කියයි ඒවට ඉතින් අම්මේ මාසෙට වැඩිපුර පෙර 4,000ක් ඉඳන් වෙනවා. අම්මන කොහොමද අම්මා දේවල් කරන්නේ අපිට? අනේ රත්තරනේ මයි පුතා දුක් නොවි හිත හැල්ලුවෙන් ඉගෙන ගන්නකෝ ඈ අම්මා ඉන්නවනේ මයි පුතේ අම්මා බලා ගන්න මයි පුතා හොඳට ඉගෙන ගන්න අම්මා හෙන්ද ගිහලා මහන්සි වෙනවා බලන් ඉන්න බෑ අම්මේ. අර ඉස්කෝලෙන් අයින් වෙලා මම බරණ ඉස්කෝලෙට මෙන්නම්කෝ. මෙන්න වැඩක් පිස්සු දොඩවනවද? එයි යන්නේ. උන් ඔයා හිත හැල්ලුවෙන් ඉගෙන ගන්න. ඔය හිතන්න ඕනේ නෑ. පුතේ එහෙම නොකළොත් එන්නේ ඔයගලන්ගේ දරුවන්ටත් ඕගොල්ලෝ වගේම දුක් විඳින්න වෙන එක. ළඟ බලන්න එපා. දුර බලන්න. ඉන්නර සක්කර වට්ටමේනවා. මේ ඔය කිල්ලෝ යවපන් ගෙට. පුතේ. මොකද කිව්වේ? ගෙට යවන්න. ඇයි? ඇයි මේ දේව දරුවෝද? ආ බෝල. ඕනකට වැඩිය උද්දච්ච වෙන්න එපා. හොඳේ ඔක්කොටම කියන්නේ මම. හා. අනිල කුණුන මේ කෙල්ලාන්ඩන්නේ වෙන මොකවත් ඉන්න නෙමෙයි. මේ අර ඉස්කෝලේ වැඩ වගේකට සල්ලි වගේක් ඕනිලු. ප්‍රොජෙක්ට් එකකට. කොහෙද ඉතින් මෙතන කෙරුවාව මන් දන්නේ නැද්ද? මේ ගෙදරට හෙනපතේ මාළු කපිල්. මාළු කපිලයම තමයි. ආයේ කියහන්න දෙයක් නෑ. අනේ ඉතින් වැඩක් නෑ. මිනිහෙක් කියලා නමට ඉන්නේ. මාද මම මේ තකහණියක් දුවගෙන ආවේ පොලිස් හාලි ටික මතක් කරන්න. කොහෙද ඉතින්? මෙතන හූල්ලනවනේ සේරමල හූල්ලනවා.